අපිට එකපාරටම හිතුණා දන්සලක් දෙන්න. ඉතින් අපි ටිකක් කල්පනා කරන්න පටන් ගත්තා. ඉතින් අපිට එකපාරටම හිතුණා මඤ්ඤොක්ක දන්සල දුන්නා නම් හොඳයි කියලා. ඉතින් කොහොම හරි අපි ප්ලෑන් කරන් හිටියේ මඤ්ඤොක්ක කඩෙන් ගන්න නැතුව ගිහිල්ලා හිටවෙන තැනකින්ම අරගන්න. ඉතින් අපි චුට්ටක් එහෙම හොයලා බැලුවා. කොහොම හොයාගෙන යද්දී අපිට එක තැනක් හම්බ වුණා. ඉතින් අපි ටක් ගාලා එතෙන්ට ගියා. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද අපි මඤ්ඤොක්ක ගැලවුවේ කියලා. වීඩියෝට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ වීඩියෝ බැලුවොත් ඔයාලට බැරිලා තියෙනවා අපේ channel එක subscribe කරන්න. ඒ නිසා දැම්ම වීඩියෝට යන්න කලින් subscribe කරලම යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් පහලින් comment එකක් දාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මරි අපි ගෙදර ආවා. ඔන්න දැන් තියෙන්නේ අපේ අම්මලගේ වැඩ ටික. ඔන්න එහෙනම් අපි මඤ්ඤොක්ක ටික තම්බන්න පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් අපි ඔකට මම ඔකට මැදිහත් උනේ නැහැ. අපේ අම්මලා තමයි වැඩේ කරගත්තේ. කොහොම හරි අම්මලා සෑහෙන මහන්සියක් වුණා වැඩේට. කොහොම හරි ඉතින් අපේ අන්තිම රිසල්ට් එක තමයි අපේ දන්සල දී ගන්න එක. ඔන්න එහෙනම් ඒකත් හරි. අම්මලා ටික ලෑස්ති කරන අතරේ මායි අයියේ ගියා සවුන්ඩ් ටික සෙටප් කරන්න. ඔය හැම මුස්සන් යන්නේ අපේ සෙටප් එක. ඔන්න දැන් තමයි අපි දන්සල පටන් ගත්තේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද අපේ දන්සල කියලා. දැන් අපි අර පැත්තට ගිහිල්ලා බලමු මොකද මේ පැත්තේ වෙන්නේ කියලා. ඔන්න මේ ඉන්නේ අපේ සංවිධායක මඩුල්ල. මේ ඉන්නේ අපේ කෝ එන්න. මේ ඉන්නේ අපේ සංවිධායක මඩුල්ලේ ප්‍රධානියා. හරිද? අපි එන දන්සල පැත්තට ගිහිල්ලා බලමු.
යාළුවනේ අපේ දන්සලේ අවසන් හරිය තමයි මේ යන්නේ. අපි එන ගිල්ල බලමු. කොහොමද ඒ ටික මේ පැත්ත වෙන්නේ කියලා. Few moments later. අපි යාළුවනේ බඩු ඉවරලා අපි ආපහු ගෙදරට ආවා. දැන් අපි අරගෙන යන්න හදන්නේ. එහෙනම් අපි දන්සලේ සිටමු. Hours later. ඔන්න අපි යාළුවනේ ආපහු ආවා. ඔයාලා කියන්නේ ආව ගමන් අපි ආගෙන ආපු සීරම ටික ගියා. තව පොඩ්ඩක් අතන ඉතුරු වෙලා තින්නේ. ඒකත් තව පොඩ්ඩ ඉවරයි. අපි හිතුවලා ඉක්මනින් අපිට දන්සල ඉවර කරගන්න පුළුවන් වුණා. හොඳයි. ඈ දන්සල ඉවරයි. ඉතින් අපේ දන්සල අපි හිතුවත් නැති විදියට සෑහෙන ඉක්මනට ඉවර වුණා. ඉතින් අපි හිටපු තැන සුද්ධ කරලා අපි පොලිතින් බෑග් එකක්වත් දැම්මේ නැහැ කොහෙවත්. අපි ඒ ටිකත් සුද්ධ කරලා එහෙනම් ගෙදර ආවා. අපි වෙසක් රාත්‍රිය පහන් කරන්න වෙසක් ඉවර වුණේ. ඉතින් ඔන්න මේ vlog එකෙත් අවසානට ආවා. ඉතින් ඔයාලා මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා. එහෙනම් vlog එක ඉවරයි. පොඩකින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් subscribe කරන්න. අම්මෝ සිංහ වැඩියක් ඉන්නර අපි බඩගින්නේ Oh.